යන්නේ ඇබරඩීන් වොටර්ෆෝල්ස් බලන්න. අන්න යන්නේ. එතන තමයි ඔයාලා යන වාහනේ පාක් කරලා යන්න තියෙන්නේ. එතනින් පල්ලෙහාට පාරක් තියෙනවා. එතනින් පහළට යන්න ඕන. දැන් අපි යන්නේ ඇබරඩීන් වොටර්ෆෝල් එක බලන්න. මේක තියෙන්නේ හැටන් පාරෙන් ආවම ගිනිගත් හේනේ. මැප් එක දාගෙන එන්න පුළුවන් ඕනිම කෙනෙකුට. ඉතින් මේක ශ්‍රී ලංකාවේ තේජානිතම දියැලක් කියලා කියනවා. හැබැයි මේ දවස්වල ටිකක් මේ රසාස්නේ දෙක දියැල වතුර තියනවාද කියලා ෂුවර් නෑ. අපි ළඟටම ගිහින් බලමු. ඉතින් අද අවුල නැතුව තමයි මම vlog එක කියන්නේ. ගොඩක් පහලයි. ඒවත් මම මතක් කරන ආදරෙන්. මේ ට්‍රිප් එක මම යන්නේ මගේ ඔෆිස් එකේ ස්ටාෆ් එකත් එක්ක. මේ ට්‍රිප් එකේදී මට මගේ ජීවිතේට අමතක නොවෙන මතක සටහන් ගොඩක් එකතු වුණ ට්‍රිප් එකක් වුණා. දියැල්ල වැටෙන තැනටම යනකොට තියෙන්නේ පල්ලෙහාට බැහැගෙන යන්න පඩි වගේ. ආපහු එනකොට උඩහට කන්ද වගේ තමයි නැගගෙන එන්න තියෙන්නේ. ඉතින් චුට්ටක් අතරම වෙහෙසකාරී ගමනක් මේක. හැබැයි ඉතින් කට්ටියක් එක්ක යනකොට මේක ගොඩක් විනෝදයි. මේ දියැල්ල නැරඹීමට මෙන්න මේ පෙන්නන view point එකට අමතරව එහා පැත්තේ view point එකකින් මේක බලන්න පුළුවන්. ඉතින් අපිට දැන් නාන්න එතකොට කයාකින් යන්න එහෙම ගියපු නිසා අපි ගියේ මෙන්න මේ පැත්තේ. මෙතන මේ බෝට් රයිඩ් එකක් යන්න එක්කෙනෙකුට රුපියල් 600ක් තමයි වෙන්නේ. ඒක නම් මගේ ජීවිතේ ලබපු සුන්දරම අත්දැකීමක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඇබර්ඩීන් වොටර්ෆෝල්ස් යනවා නම් ඒක try කරලා බලන්න අමතක කරන්න එපා මගේ යාළුවනේ. කයාකින් යන්න පුළුවන් වලට මෙන්න මේ අයියලා ඉන්නවා ඔයගොල්ලන්ට උදව් කරන්න. අපි YouTube එකේ මේගොල්ලන් විස්තර කරන දාන්න. එහෙනම් යාළුවනේ මේ ඇබරඩීන් වොටර්ෆෝල් එකේ මේ යාළුවා තමයි හදන්නේ. දැන්ටම කටි නානවා ඉතින්. නාලා අන්නමු. ඉතින් යාළුවනේ ඔන්න අපි දැන් නාලා කෑමත් කෑවා. ඇත්තටම හොඳයි මේ ගමන. ඕගොල්ලෝ අනිවාර්යෙන්ම මේ ඇබර්ඩීන් වොටර්ෆෝල්ස් එකට එන්න ඕන. ඒ තරම් ලස්සනයි. මේකේ වතුර වැඩි දවස් නම් ගොඩාක් ලස්සනයිලු. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම මේට ඇවිත් යන්න කියලා මම කියනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලෝ හැමෝටම බයි.